මගේ මිල්ලි බොමයක් තිබෙනවා ශාල්ලෝ පන්දුවේ ඒ වගේ ඒවා කිව්වේ මොකද කියලා දැන් ප්‍රශ්නාර්ථයක් දකිනවා මට පෞද්ගලිකවම දාබර කඩාලොඩි හිතවතුනි මන්ද මේ පිරියන සමාජයට ඒවා කියලාත් බෑ නොකියත් බෑ ඔබට මතක ඇති අමතකත් ඇති මන්ද දින 7ක් තුල සියල්ල අමතක කරන ලෝකේ එකම රට ශ්‍රී ලංකාව වගේ ඔබ දැනුවත්වත් ඇති නොදැනුවත්වත් ඇති ඒකත් ඔයාලට අමතක ඇති කියා මා විශ්වාස කරන කාරණයක් දාබර කඩාලොඩි හිතවතුනි මන්ද ඔබට මතක ඇති උත්තරීතර පාර්ලිමේන්තුව තුල අත්තමුන්ගේ පටු අරමුණු ඉටු කර ගන්නට ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ අව탁සිරු කර අවස්ථාව පිටක මැති ඇමතිවරු ඔවුන් පාර්ලිමේන්තුවේ තිබෙන බලතල යොදාගෙන ලෝකයේ ඉදිරියේ ප්‍රකාශ කරපු කාරණයක් තමයි ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදා හරින කේන්ද්‍රස්ථානයක් කියලා කියනකොට අපට සදාචාරාත්මක දුකක් වේදනාවක් දැනුණා. එයාලා කොහොමද එහෙම කියන්නේ ලෝකයා ඉදිරියේ පාර්ලිමේන්තුවේ බලතලවලට යටත්ව දාබර කඩාලොඩි හිතවතුනි ලෝකයේ මත්ද්‍රව්‍ය බෙදා හරින කේන්ද්‍ර ස්ථානයේ ශ්‍රී ලංකාව නෙවෙයි. ඔබට මතක ඇති විටක මම කියන කාරණේට මම සම්බන්ධ වන්නේ තරගයේ අතරතුර පාසල් දරුවන්ගේ බෑග් එක පවා පරීක්ෂාවට ලක් කරනවා. මත්ද්‍රව්‍ය පාසල තුලට එන්නේ කොහමද කියලා. පාසල තුලට මත්ද්‍රව්‍ය එන එක නෙවෙයි බලන්නට ඕනේ ලංකාවට මත්ද්‍රව්‍ය එන්නේ කොහෙන්ද? එක්කෝ කස්ටම් එකේ එක්කෝ යාපෝට් එකේ අන්න එතනට ආරක්ෂාව යොදවන්නට ඕනේ. කාරණයක් දාබර කඩාලොඩි හිතවතුනි දැන් සූදානම් තරගයේ දෙසට අවධානය යොමු කරන්නට ලකුණු 17 අන්න ඒක දක්වපු මම ප්‍රකාශයක් කරා දාබර කඩාලොඩි හිතවතුනි මෙන්න මෙවන් ආකාරයට ඔබ ක්‍රිකට් වලට හැබැයි උනාට ගැටලුවක් නෑ. අතමුම් කිනවා තරුණම හැබැයි වීම මත්ද්‍රව්‍ය වගේ මත්ද්‍රව්‍ය නෙවෙයි දාබර කඩාලොඩි හිතවතුනි මෙන්න මේ ක්‍රිකට් ඔබට සක්සු දක්ෂය පෙනෙනවා ඇති. ක්‍රිකට් වලට හැබැයි උනොත් මුදවා ගැනීම ලේසි පාසු කාරණයක් නෙවෙයි. මත්ද්‍රව්‍ය වලට හැබැයි උනොත් මුදවා ගන්නට පුළුවන් ලංකාවේ ඕන තරම් තිබෙනවා. මත්ද්‍රව්‍යයට හැබැයි උනොත් තරුණයන් මුදවා ගන්නට පැහැදිලිවම තිබෙනවා. පුනරුස්ථාපන කඳවුරු වලට දාලා මාස 3ක් යන විට උන් යථා තත්ත්වයට පත් කළා නැවත සමාජයට මුදවා හරිනවා. ක්‍රිකට් වලට හැබැයි වෙලා මානසික ප්‍රශ්නයක් ඇති වුණොත් යන්න තියෙන්නේ කොයිද දන්නවද? ඔයාලා දන්නේ නැතුව ඇති. මුල්ලේරියා